හායි කොහොමද මගේ යාළුවෝ හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රුපියල් 500කටත් වඩා අඩු මුදලකින් ගෙදරදීම කොහොමද කැරොටින් සත්කාරයක් කරගන්නේ කියලා. මේකට අපිට අවශ්‍ය වන්නේ බණ්ඩක්කා 5-6ක් පමණ. ඒ වගේම සුදු හාල් පිටි අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔලිව් තෙල්. මෙන්න මේ තුන තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ තියෙන්නේ මං ගන්න ඔලිව් තෙල්, සුදු හාල් පිටි සහ වතුර අවශ්‍ය වෙනවා. සුදු හාල් පිටි මිශ්‍රණය හදාගන්න. අපි මුලින්ම බණ්ඩක්ක ටික කපලා ඒකට වතුර කෝප්ප 1/2 පමණ එකතු කරගන්නවා. දැන් මේ පෙනෙන්නේ මම වතුර එකතු කරගන්න ආකාරයයි. ඊට පස්සේ බණ්ඩක්ක වලට මේ වතුර එකතු කරලා ඔයාලා කරන්න ඕන මේ මිශ්‍රණය හොඳින් බ්ලෙන්ඩ් කරගන්න එක. මේ තියෙන්නේ ඔයාලට මං කිව්ව සුදු හාල් පිටි මිශ්‍රණය. ඉන්පසුව මේ කපාගත්ත බණ්ඩක්ක කැපලි හොඳින් බ්ලෙන්ඩ් කරලා මේ වගේ හොඳ දියරයක් වෙනතුරු සාදා ගන්න අවශ්‍යයි. ඊට පස්සේ මේ දියරය හොඳින් පෙරාගෙන මේ වගේ ලිපකට මැටි මුට්ටියක් තියන්න. මැටි මුට්ටියක අර පෙරාගත්ත මිශ්‍රණය තියලා අඩු ගින්දරේ විනාඩි 10ක් පමණ ඔයාලා හැඳිකාමින් මේක රත් කරගන්න අවශ්‍යයි. ඊට පස්සේ අර බණ්ඩක්කවල ඉතුරු කෑලි ටික තියෙනවානේ. මං ඒ ටික පොඩි වංගඩියක දාලා සිහින්ව කොටා ගත්තා. ඒ කෑලි ටිකත් අර නටන බණ්ඩක්ක මිශ්‍රණයට එකතු කරන්න. එකතු කරලා සුදු හාල් පිටි මිශ්‍රණයත් එකතු කරලා හොඳින් හැඳි ගන්න ඕන. මෙන්න මේ වගේ හොඳින් බුබුල් වෙනතුරු මේ මිශ්‍රණය හදාගන්න. මෙන්න මේ පදමට ඔයාලා මේක හදාගන්න ඕන. ඊට පස්සේ අපි මේකට ඔලිව් තෙල් එකතු කරනවා. හැබැයි ඔලිව් තෙල් එකතු කරන්න ඕනේ මේ මිශ්‍රණය හොඳටම නිමුණාමෙන් පස්සේ. ඔන්න මම ඔලිව් තෙල් තේ හැන්දක් විතර ප්‍රමාණයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ තියෙන්නේ මගේ කොණ්ඩේ. ඔයාලට පේනවා ඇති මම මගේ කොණ්ඩේ හොඳට ගැට ටික අයින් කරලා හොඳට පීරගත්තා. මේ තියෙන්නේ මිශ්‍රණය ගෑවට පස්සේ අපි මේ කොණ්ඩේ මේ මිශ්‍රණය පැය 1/2ක පමණ කාලයක් තියාගන්න ඕන. ඉතින් මගේ යාළුවෝ හැමෝම මේ මිශ්‍රණය හදලා බලලා ගෙදරදීම මේ කැරොටින් සත්කාරය කරලා මට ප්‍රතිඵල කියන්න අමතක කරන්න එපා. මගේ අලුත් channel එකත් එක්කලා ඔයාලා එකතු වෙන්න. ටිකටම මේ වගේ ඔයාලගේ beauty එක සම්බන්ධ වීඩියෝස් බලන්න පුළුවන්. මගේ channel එක subscribe කරලා bell icon එකත් on කරලා තියාගත්තොත් ඉදිරියට දාන මගේ සියලුම වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්ව ගන්නත් පුළුවන්. එහෙනම් ගොඩාක් ස්තුතියි මගේ මේ වීඩියෝ එක නරඹුවාට. Thank you.